මම මන්දාකිණී වැල්මිල්ල මම 2025 වසරේ අපොසොස් උසාවිපෙළ විභාගයට මුහුණ දීලා ඒ සාමාර්ථ 3ක් ලබා ගත්තා. මගේ විෂයන් උනේ ජපන් භාෂාව, ආර්ථික විද්‍යාව සහ භූගෝල විද්‍යාව. මම කොළඹ දිස්ත්‍රික්කයේ 15 වැනියා, මුළු ලංකාවෙන්ම 91 වෙනියා. ඉකෝන් ගැන කිව්වොත් මම ඉකෝන් ක්ලාස් ගියා ලහිරු සර්ගේ. ලහිරු සර්ගේ සෙකන්ඩ් ටීම් එකට තමයි මම ජොයින් වුනේ. ඒ කියන්නේ O level results ආවින් පස්සේ. ඒත් ඒ වුණත් හරිම ලස්සනට හරිම පැහැදිලිව පාඩම් ටික ලස්සනට සර් කියලා දුන්නා. සර්ගේ එකම දේ තමයි සර් තර්ක වලින් තමයි පාඩම කියලා දෙන්නේ. අපිට පාඩම ඔලුවට යන විදිහටම සර් හරිම පැහැදිලිව පාඩම කියලා දුන්නා. ඒක ළමයෙක්ට විතරක් නෙවෙයි ළමයි හැමෝටම ඇටෙන්ෂන් එක දෙන ගමන් සර් ගොඩක් MCQ වලට ફોකස් කරපු කෙනෙක්. සර් හැමදේසම කියන එකක් තමයි පුතා පාඩම් කරන්න නැතුව හිටියත් කමක් නැහැ MCQ කරන්න. පුළුවන් තරම් MCQ කරන්න කියන එක. සර් කිව්වා උදේ නැගිටලා MCQ 10ක් කරන්න. එහෙම මමත් ඒක try කරලා බැලුවා. ඇත්තටම මේ දවසම සෑහෙන්න ප්‍රොඩක්ටිව් වෙනවා සර්ගේ ඒ සර් කිව්ව එක දේ එහෙම කරාම මට කියන්න තියෙන්නේ සර්ගේ ක්ලාස් එනවා කියන එකට බය වෙන්න එපා. අන්තිම වෙනකම් සර් අප්පු අතෑරියේ නෑ. ඒ කියන්නේ එක්සෑම් එක පටන් ගත්තේ නොවැම්බර් 10 නම් මුළු සතියම හැමදාම වගේ සර් පේපර් ඩිස්කෂන් කරා. ඒ වගේම ඒ ලෙවල්ස් විතරක් නෙවෙයි හැම ටර්ම් ටෙස්ට් එකේදීම සර් අනිවාර්යයෙන්ම පේපර් ඩිස්කෂන් කරන්න අමතක කරේ නෑ. හරිම ලස්සනට මේ පාඩම් ටික කියලා දෙන්නේ. සර් තර්ක එක්ක උදාහරණ එක්ක හරිම හිමින් හරිම ලස්සනට පාඩම් ටික කියලා දෙනවා. ඒ නිසා බය නැතුව සර් ක්ලාස් එන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. thank you